එකක් ඔල්ටර පන්න ලස්සනවා මේකට කියන්නේ ඇම්බිසයිඩ් වර්ක් කියලා පියාවත් හලෝ කොහමද අලුත් දවසක අලුත් ආරම්භයක් අපි පටන් ගත්තා අපේ දෙවෙනි දවසේ. අපි ඉන්නේ ලස්සන තැනක. ඒක වචන වලින් කියන්න බැරි තැනක්. ඇස් දෙක බැඳලා තියාගන්න තැනක්. අපි මේ ඉන්නේ එතෙන්ට ඇවිදගෙන යන ගම. ආට පේනවා පුංචි පටුපාරක් දිගේ ඇවිදගෙන යන අපි යනවා ග්‍රැස්මේ වෝටර්. නැත්නම් ග්‍රැස්මේ වැව බලන්න. ඒ යන පාර තමයි අපි මේ ඉන්නේ. ඉන්න දිගටම ලස්සන වීඩියෝ එකක් හරිම ලස්සනයි මෙතන. අද දවස අපි මෙතන ගත කරනවා. ලන්ඩන් වලින් 300ක් මයිල්ස් විතර ඈත දනව්වක සුන්දරම ඉසව්වක ඒ කියන්නේ ලේක් දිස්ත්‍රික්ක වල තනි වෙලා ඇවිදගෙන යන විට දැනෙන ස්ට්‍රෙස් රිලීස් එක ඒක නම් අමුතුම අත්දැකීමක්. සමර් හොලිඩේ එකට අමතක නොවන මතකයක් එක් කරගන්න ඕනම නම් මේ තමයි සුයිටබල්ම ඔප්ෂන් එක. හරිම ලස්සනයි. බලන තැන. මයිල්ස් දෙකක් විතර අපි කායක නවත්තපු තැන ඉඳගෙන මේ පටු පාර දිගේ ඉහළටම ඇවිදගෙන ගියා. මේ වැව් ඉවුරට පේන මානේ. එතකොට දැක්ක පුංචි ලස්සන ගෙයක්. ගේ ඉස්සරහා ලස්සනට තිබුණ රත්තු ලස්සන මල් ලැටක්. ඒකත් හරිම ලස්සනයි. වලට පේනවා ගමන් ගන්න පුළුවන් එක වාහනයකට විතර පොඩි පටු පාරක්. මේ පේන්නේ ග්‍රැස්මේ වැව. මැද තියෙනවා දුව්වා. මට මෙතෙන්දි මඩොල්ලුව මතක් වුණා මාටි වික්‍රමසිංහ මහත්තයාගේ. මගක් දුර ගෙවාගෙන ආවහම ඔයාලට පේනවා මෙතනින් පල්ලෙහාට. ඒක තමයි ලේක් එකේ ෂෝ එකට යන්න තියෙන පාත් එක. ඔයාලට පේනවා උඩ ඇරෝස් වගේ. එතනින් පේනවා මෙතනින් ඇම්බිසයිඩ් වලට කොහමද යන්නේ, ලේක් එකට කොච්චර දුරයිද, ඒ ඔක්කොම විස්තරේ. අපි එතන මදක් නැවතුණා ඩිමන් හරින්න. මේ ග්‍රැස්මේ වෝටර් එකත් හරියට ලේක් දිස්ත්‍රික්ක වල හාට් එක වගේ. හරිම ලස්සනයි. මෙතන ඉඳගෙන බලද්දි පේන චිත්‍රයක් වගේ. හරියට ඇස් දෙක නැති කරා. අර පේන ඈත කන්ද මේ වැවත් එක්ක පුදුම ලස්සනක් ඒකට එකතු කරලා තියෙනවා. හිතනම් හරිම නිදහස්. හරිම රිලැක්ස්. බලන්නකෝ හරියට ඇඳපු චිත්‍රයක් වගේ. කන්ද නැද තියෙන ලස්සන වතුර විලක්. සාමාන්‍යයෙන් UK වල වැව් ආශ්‍රිත එක නම් යූස් කරනවා. ඒ කියන්නේ අපි ස්කොට්ලන්ඩ් ගියොත් වැව්කට කියනවා ලොක් එකක් කියලා, ලන්ඩන් වලට ගියොත් ලේක් එකක් කියලා කියනවා. දැන් මේ ලේක් දිස්ත්‍රික්ක වල ගොඩක් පාවිච්චි කරන්නේ වෝටර් කියන වචනේ. කියන්නේ ග්‍රැස්මේ වෝටර් කියලා. මේ වැවට වැව කියන වචනට වඩා මෙතනදී ලේක් දිස්ත්‍රික් ජනවාරෙන්නේ වෝටර් කියන වචනේ තමයි. මෙතෙන්දි හරිම ලස්සන තැනක් අපිට හම්බුණා. ලොකු ගහක්. ඒක රූස්ස ගහක්. ලොකුවට හෙවන දෙන ගහක්. ඒ යටින් අපි පල්ලෙහාට බැස්සා. එතෙන්ද ලස්සනට වැව පේනවා. ඔය පේන්නේ පැඩල් බෝට්ස්.
මේ වැවේ ගොඩක් ඇක්ටිවිටිස් කරන්න පුළුවන්. මේ ග්‍රැස්මේ වෝට කියන්නේ ඉංග්ලන්ඩ් වල රටමැදට වෙන්න තියෙන ලේක් ඩිස්ට්‍රික් නැෂනල් පාර්ක් එකේ තියෙන 1 මයිල්ස් විතර දිග එක වැවක්. මේ වලට පේන්න වැවේ අනිත් ඉවුර. ඒ වගේම මේ වැව හා බැඳුණු ගොඩක් ෆේමස් පොයිට් කෙනෙක් ඉන්නවා විලියම් වොඩ්ස්වර්ත් කියලා. මෙතෙන්දි මට මතක් වුණේම මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා. එයා ගම්පෙරළිව්වෙත් මේ වගේ ජල මූලාශ්‍රයක් එක්ක. දැන් මෙතන විලියම් වොඩ්ස්වර්තුත් ප්‍රසිද්ධ වෙන්නේ ග්‍රැස්මේ වෝටත් එක්ක. මයිල්ස් එකක් දිග මේ වැව වටේම අපිට එක දිගටම ඇවිදගෙන යන්න පුළුවන්. ඒ ඇවිදගෙන යනකොට වැව් ඉවුරේ ලස්සන කැලෑමල් ගොඩක් පිපිලා තිබුණා. අර ඈතින් පේන්නේ එක ඉවුරක තියෙන එක ගෙයක්. ඔයගොල්ලන්ට පේනවා වැව කොච්චර ලස්සනද කියලා. ඔය ඈතින් පේනව නේද ලස්සන ගෙවල් තුනක්. ඒ ගෙවල් තුන හදලා තියෙන්නේ වික්ටෝරියන් ආකිටෙක්චර් එකට. ඒකෙනුත් අමුතු ලස්සනක් මේ වැව් තාවුලට එකතු වෙලා තිබුණා. මේ අපි ඒක පහු කරගෙන දිගේ ඇවිදගෙන යනවා. එතකොට පුංචි සත්තු පාත්තයෝ ළඟ ෂීප්ලා ගොඩක් මේකේ තන බුදිමින් මේ තනතිල්ල හිටියා. මේ වැවේ අයිතිය තියෙන්නේ ලෝත කියන ස්ටේට් එකට. ඒගොල්ලෝ නැෂනල් ට්‍රස්ට් එකට මේක ලීස් එකක් විදියට පවරලා දීලා තියෙනවා. කියන්නේ බදු විදියට. දැන් මේකේ මේන්ටනන්ස් ඔක්කොම ගන්න නැෂනල් ට්‍රස්ට් එකෙන්. චුට්ටක් ඉස්සරහට ගියාම පේනවා වලට මේ බෝඩ් එක. මේ පේන්නේ ස්ටේට් එකේ බෝඩ් එක. මේ වැව් ෂෝ එකේ එක එක පරිසර සමතුලිතතාවයන් තියෙනවා. දැන් අපි පහු කරගෙන ආවේ ලස්සන පොඩි මල් පිපිච්ච බුෂ් ටිකක්. ඔයාලට දැන් පේන්නේ ලදු කැලෑවක්. මේ කැලෑව හරිම ලස්සනයි. කොළම කොළ පාට පිච්ච ගස් ටිකක් ලොකු ගස් ටිකක් තියෙන ලස්සන කැලෑවක් මේ අඩිපාර දිග දෙපැත්තට තිබුණා. පරිසරයත් සමග කනෙක්ට් වෙන කෙනෙක්ට මීට වඩා තයක් තවත් කොයින්ද? මම නම් මේක උපරිමෙන්ම වින්දා. මම දැන් ඉන්නේ මේ වැවට බැහැලා වැවේ ඉවුරේ. මේක ගොඩක් පෙබල්ස් තියෙන ඇවිදින්නත් හරිම අමාරුයි. නමුත් අපි මේකේ දිගටම ඇවිදගෙන ගියා එක එන්ඩයක් වෙනකම්. දැන් මේ ඉන්නේ මම ඇවිදින ගමන්. ඔයාලට මේ වැව ගැනත් පොඩ්ඩක් කියන්න ඕනේ. මේ වැවේ ගැඹුර තියෙනවා මීටර් 20ක්. ඒ කියන්නේ ගොඩක් ගැඹුරු වැවක්. ඒ වගේම මේ වැවේ පීනන්න ඊළඟට පැඩල් බෝට් එක එක ඇක්ටිවිටිස් කරන්න පුළුවන්. හැබැයි මෝටර් බෝට්ටු මේ වැවේ දාන්න තහනම්. ඒ මෝටර් බෝට් වල ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් අපේ කට්ටියත් නිකන් හිටියේ නෑ. මේ වැව දැක්කම හරි සීතලයි වතුර. පොඩි කට්ටිය නම් ගොඩක් ගල් වීසි කර කර එක එක විනෝද වීම් කරා. කොහොමද? දැක්කද? මයිල් 4ක වෝක් එක ටිකක් ආව මේක මෙතන යන නාවතනක් වගේ. මම ග්‍රැස්මේ කියලා. මම කොච්චර ලස්සනද කියලා. ඉතින් අපේ දෙවෙනි දවස අපි මෙහෙම ගත කරනවා. ඉන්න දෙකටම ලස්සන දෙකක් තියෙනවා. හිතේ තියෙන ආශාවයි නාන්න තියෙන කැමැත්තයි නිසා අපි තීරණය කරා මේ මීටර් 20ක් ගැඹුරු වතුරේ නාන්න. ඉතින් අපි මේ වතුරට නාන්න බැස්සා. හැබැයි ගොඩක් ඈතට පීනුවේ නෑ. අපිට පුළුවන් මට්ටමට අපි පීනුවා. සමහරක් කට්ටිය නම් ගොඩක් ඈතට පීනුවා. ඒ කියන්නේ මෙහෙට ආපු කට්ටිය අපි එච්චර දුර පීනන්න ගියේ නෑ. අපි පුළුවන්
පමණ දුරක් පිනලා ඒ අවට ස්වීම් කරා. වතුර නම් පුදුම තරම් සීතලයි. හැබැයි ටිකක් වෙලා ගියාට පස්සේ සීතල ඇඟට පුරුදු වුණා. අපි විනාඩි 45ක් විතර මේ වතුරේ එහෙට මෙහෙට පීන හිටියා. හරිම ලස්සන දවසක්, ලස්සන අත්දැකීමක් ක්‍රිස්මස් වෝට් එකේ අපි අද ගත්තා. පේනවනේ මෙතන අල, මෙතන කැරට්, අතන සොසේජස්, අන්න අතන පටලප්පා, හැට්ටෙක් ලිපේ. කන්න වෙන්නේ නැහැ වටලප්පා. ඔයා ඉස්සෙල්ලා වැඩ කරනවා වගේ වීඩියෝ වලට දාන්න වීඩියෝ ගත්තනේ. දැන් ඉතින් ඇත්ත කතාව. උඹ මොනවා කරේ දවසට? අලයක් සුද්ධ කරා ඉච්චරයි. හරි. අර බලව හෙඩ් ෂේප් දැන් හෙඩ් ෂේප් වලනු තෝදනවා. හෙඩ් ෂේප් ඊළඟට ඔයා වුණා කරේ දවස් දෙකටම කැරට් අලයක් කැපුවා එච්චරයි. අංජුලයි යන්න වැඩ කරපු මිනිස්සයා. අන්න මිනිස්සයා. අර අන්න බල දාඩි දාගෙන දවස් ආපු දවස් ඉඳලා උජුන එකමයි කරන්නේ. ඔන්නේ අක්කයෙන් පස්සේ අන්න වැඩ කරපු මිනිස්සයා. කොච්චර මහන්සියක්ද මේ මිනිස්සයාට?